නගර සභාව ඇතුලේ මේ ක්‍රියාවලිය විතරක් නෙමෙයි යම් නිලධාරීන් යම් තැන්වල සභා වාර්තා පවා වෙනස් කරමින් සමහර අවස්ථාවල විවිධාකාරයේ මේ අවස්ථා හැදුවා. ඒක සමහර අවස්ථාවලදී මේ සභා වාර්තා වෙනස් කරපු තැන් තිබ්බා. ඒවට දැන් තරගල කරා අපිට කරන්න පුළුවන් උපරිම සීමාවේදී. lens තොරතුරු දැනගැනීමේ පනතෙන් තොරතුරු ඉල්ලුවාට පස්සේ තමයි එන්නේ තොරතුරු මහජන පුස්තකාල භූමිය මෙතනට ගෙනල්ලා මහජන පුස්තකාල භූමියේ තියෙන තැනට බ්‍රිටිෂ් වේ කවුන්සිල් ආයතනයක් දැමීමේ ඌමනාව තිබ්බා. අන්න ඒක තොරතුරු දැනගැනීමේ පනතෙන් කොමසාරිස්වරයා අස්සම් කරන ලද තොරතුරු දැනගැනීමේ පනතෙන් ගත තොරතුරු තියෙනවා. ඒ හින්දා ඒක ගෙනල්ලා තමයි ඔය ගස් ටික කපන්නේ. ගස් 35ක් කපන්න නියෝග කරලා තිබ්බා. ගස් 35 තිබ්බේ ආක්‍රමණික ශාක කියලා. නමුත් ඒ ගස් 35 ඇතුළේ ආක්‍රමණික ශාක ඇතුළේ තිබ්බා කොහොඹ ගස්, නෙල්ලි ගස්, කොස් ගස් මේ සියල්ල තිබ්බා. ඒ හින්දා ආක්‍රමණික ශාකුනේ කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ. අවසාන අවුරුද්දේ අයවැය කතාවේදී එයා පරාජයටපත් වෙන අයවැය කතාවේදී විශේෂ අවස්ථාවක එයාගේ ප්‍රකාශයක්ම කරනවා කුරුණෑගල මහනගර සභාවේ මගෙන් උදව් ගන්න නැති മന്ത്രിවරයෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරයා. හින්දා අපි දන්නවා අපි පක්ෂයක් ලෙස එයාගේ පුද්ගලික කිසිදු ඌමනායකකම් වලට අපි යාලට යට වෙන්නේ අරගල කරන්න ඕන තැනදී අරගල කරා හැප්පෙන්න ඕන තැනදී අපි හැප්පුණා නේද? ඒ හින්දා අපිට යාලත් එක්ක එහෙම කිසිදු පුද්ගලික තරහකුත් නැහැ පුද්ගලික යාළුකමකුත් නැහැ. අදාළ තැන් වලදී අපි අදාළ විදියට මැදිහත්වීම් කරන්නේ. දැන් මේ විපක්ෂය කියලා දැන් එළියේ මේ කතා කරමින් වෙන සලකුණු වලින් ඇස ලකුණෙන් බයිසිකල් වලින් එක එක ආකාරයට එන්නේ එක එක අවස්ථාවලදී මේ කට්ටියට උදව් කරපු ටීම් එක මේ නගරාධිපතිවරයා හිටපු නගරාධිපතිවරයාගේ හැවණෙලි විදියට තමයි එන්නේ. ඒ හින්දා මම කියන්න කැමති ඒ මොහොතේදී විපක්ෂයේ විදියට තිබ්බේ අශෝක අබේසිංහ මහත්තයා නායකත්වය දුන්නා. අශෝක අබේසිංහ මහත්තයා ඒකට නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. අශෝක අබේසිංහ මහත්තයාට ඒවකට හිටපු බලය තියෙන මොහොතේ හිටපු മന്ത്രി කණ්ඩායම පාලනය කරගන්න බැරුව දැන් මේ එන කණ්ඩායම හරියට පාලනය කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ හින්දා අපිට අර්බුදයක් තියෙනවා. මෙන්න මේ කට්ටිය සමහර අවස්ථාවලදී මෙන්න මේවට උදව් කරපු අය. සමහර අවස්ථාවලදී නගරාධිපතිවරයාගෙන් පුද්ගලික වරප්‍රසාද ගත්ත කට්ටිය. සමහර අවස්ථාවලදී කඩගත්ත කට්ටිය. ඉන්නනේ කඩගත්තේ මගේ අයියට බිස්නස් කරන්න බැරිද? එහෙම ප්‍රශ්න අහන වෙලාවල් තිබ්බා. අපේ පවුලේ කට්ටියට බිස්නස් කරන්න බැරිද? පුළුවන් බිස්නස් කරන්න. ඒකේ ප්‍රශ්නේ නැහැ. හැබැයි മന്ത്രിවරු 21කින් 20ක මේ 19ක 18කම අයියලා මල්ලිලා ඥාති හිතවතුන් බිස්නස් කරන අයම ඉන්නේ. මේකේ മന്ത്രിවරුන්ගේ ඥාති විතරද මේක කඩාරගෙන තියෙන්නේ. ඕම් ඔය ගැටලුව තියෙනවා. ඒ හින්දා අපිට අරගලයක් තියෙනවා. අපි අරගලේ කරමින් ඉන්නවා. අපි නීතිමය ක්‍රියාමාර්ග වලට යමින් ඉන්නවා. අපි අවශ්‍ය තැන්වලදී නීතිමය ක්‍රියාමාර්ග වලට යමු වෙලා තියෙනවා. ඉතින් දැන් විගණන වාර්තා එනවා 2018 2019 කාලය ඇතුළත විගණන වාර්තා එළියට එමින් ඉන්නවා. තවත් විගණන වාර්තා එනවා. මොකද මේ නීතිමය ක්‍රියාවලිය ඉතා ඉක්මනට යොහුසුළු ආකාරයෙන් ක්‍රියාශීලී වෙවි දැන් ඉදිරියට යනවා. ඒ හින්දා ඉදිරියේදී සෑහෙන විගණන වාර්තා ප්‍රමාණයක් එළියට එයි. ඒවත් එක්ක සෑහෙන වගඋත්තර බඳින්න වෙයි. විපක්ෂයේ පුටු හිස් වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරයා විදිහට මම විතරක් එක විපක්ෂයේ ඉඳගෙන අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා. ඒ හින්දා අර අපේ කාර්යභාර අපි හරියටම කරමින් තිබ්බා. ඒ කියන්නේ හෙවණැලි නැවත වටේකින් විවිධ අවස්ථාවල විවිධ කෝණ වලින් නේ ගමේ කියලානේ එක එක විදියට එමින් තියනවා. මෙන්න මේ හොල්මන් පරාජය කළ යුතුයි. මේක පරාජය කරලා යහපත් වූ දේශපාලනයක් මේ වංචා වූ දූෂණ වලට දඬුවම් දෙන දේශපාලනයක්. ඉතින් අපි නගර සභාව ගත්තට පස්සේ අංකයකටම වෝහාරික විගණනයක් අනිවාර්යෙන් කරනවා. මේ විගණනේ හරහා මෙන්න මේකේ තියෙන තොරතුරු හොයලා ඒකේ අයථා ලෙස ආදායම් උත්පාදනය කර මොනවා හරි විදිහකට මේකේ වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා තියෙන සියලු දෙනාටම අවශ්‍ය දඬුවම් දෙන්න අවශ්‍ය නීතිමය ප්‍රවේශය ගන්නවා කියන එක කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.